අවසර පස්වන් දහසකට වහන්ස හිම බිම පාලන දෙවි කෙනෙක් වගේ ඉන්න ඕන කෙනා. හිම මේ බිම එයකෝ බිමින් ආයි වැටෙන්න තැනක් නැති හින්දා නේද ඔය බිම ඉන්නේ ආ? මේ ඔක්කොටම ඉස්සලා ගියා අහලා. ඒ මොකද්ද? නව වසරට. ඒ කියන්නේ මේ 20යි 26ට යන්න කලින් මගේ සිංහාසනය කුෂන් කරන්න ඕන කියලා කිව්වේ උඹලා දෙන්නගෙන් කොයි එකාද? සිංහාසනේ කුෂන් කරමු කිව්වේ වහන්ස මේ ප්‍රාන්තයට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගේන්න ඕන කියලා කිව්ව වෙලාවෙනේ. කුෂන් එක බහැලා ඒක මොලේට බලපාලා කියලානේ පටගාලා සිංහාසනේ කුෂන් කළේ. ප්‍රාන්තේ ඉන්නේ උන්. හරි හමන් විදියට ඉගෙන ගත්තාම ඒක ප්‍රාන්ත පාලනයට කොයිතරම් බලපානවද කියන එක ඔය මොලේට නොතේරෙන හින්දානේ සිංහාසනේ කුෂන් කළේ. ඔලව් ඒ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හදන්න කොහෙන්දෝ මන්ද ඉගෙනගෙන ආපු. උඹලා කවුද ඥාතියෙක් ඉන්නවා කියලා කිව්වේ හින්දානේ මම එහෙම දෙයක් කරමු කිව්වේ. පස්සේ අධ්‍යාපනයේ මොකද්දෝ මන්ද ප්‍රායෝගික ක්‍රියාකාරකම් එක්ක වෙන නැමියාවකට නවන්න හදනවා කියලා ආරංචි වුණානේ ඔන්. පස්සේ අපේ බොඩියුන් ඔය මොකක් හරි රූපයක් උඩ පරිප්පුවට අලවලව හිටපු දෙන් ඔය වෙන රටවල වගේ ප්‍රායෝගික මගුල් ඕනේ නැහැ කියලා වැඩි අතහැරලා දැම්මා. ඉතින් තාම කිව්වේ නෑනේ කිම මේ බිම කියලා. හරි. ඔක්කොටම ඉස්සලා තොපි දෙන්න පොඩ්ඩක් ඔය සිංහාසනේ ඉඳගෙන බලහල්ල. මොන දිහා බලා ඉන්නේ? ඉඳ ගනිල්ලා. මේ කොකිනියෝ කොයි එකටත් උඹ ඉස්සෙල්ලා ඉඳගනින්කෝ. මේ පස්චාත් වාගේ කකුට්ටු හපනවා වගේ නැත්තම් මට කියන්නේ. කකුට්ටු කොහෙද බං පුටුවල? ඉන්නවනම් ඉන්නේ මකුණෝනේ. ඒ මකුණු ඉන්නේ අපේ ගෙවල් වල පුටුවලනේ. මේ වහන්සේගේ ජෝතිය හරහා ඒ කුණු තට්ටු හරහා විදගෙන ලේබනවා කියන්නේ. කකුට්ටු ගානට අනුවර්තන වෙච්ච මකුණු වෙන්න ඕනේ බං. මොකද දැන් ඔය උඹලා දෙන්න ඔතන කුටු කුටු ගා ඉන්නේ? මේ පුරෝ කියන්නේ මේ සිංහාසනේ උඩ ඉඳන් දෙන නියෝග ක්‍රියාත්මක වෙන හින්දා අපි දෙන්නගේ පඩි කහවණු 1000කින් වැඩි කරන්න වගේ පොඩි එකක් දෙමුද කියලා. මොකද කිව්වේ? හරි මේ වීලුවක් කරේ. ඔය මංගල කඩ පාත් කරන්නකෝ. විච්ච දේ නම් පට්ට කුදීටයි නේ බං. අම්මපා මේ සිංහාසනේ බල්ලෙකුටවත් ලගින්න බෑනේ බං. ඔය අපේ වහන්සේටත් ලගින්න බෑ කියන්නේ ආයිත් වෙන බල්ලෙක්ට හිතන්නවත් බෑ තමයි. ඔව්. කිලින්ම පච්චාත් බාගේ කොත්තු තැටිය උඩින් තිබ්බ පරාතයක ගාන්ට එන්න ගියේ තප්පර 30යි බං. මචෝ. අපි දෙන්නම වහන්සේගේ සිංහාසනේ ඉඳගත්තනේ. ඉවි උඹට ඉඳගත්තාම නිකන් වෙනසක් දැනුන්නේ නැද්ද බං? මේ මාතෝක උඹෙන් අහන්නමයි බං හිටියේ. ඔව්. මට ආපු ෆීලිං එක උඹට කියන්න ලැජ්ජාව හිටියේ. මේ නිකන් ඔළුවේ මුදුනේ දෙපැත්තෙන් අන් දෙකක් ඇවිල්ලා වගේ ගතියක් ආවේ නැද්ද? පස්සපැත්තෙන් නිකන් නැට්ටක් ඇවිල්ලා වගේ තේරුන්නේ නැති. මොකෝ නැත්තේ? ඇයි උඹ සිංහාසනේ ඉඳන් අනේ ප්‍රාන්තේ උන්නතියට ගත්ත වැදගත් තීන්දුව తీරන ඔක්කොම ගත්තේ මේක ඉඳගෙන නේදෝ කියලා හින ගොන් කතාවක් කිව්වේ. මට තව හින තකතිරු නැත්තේ ඉඳන් අමෝ ගොම කතා ටිකක් කියවෙන්නේ එනකොටනේ වහන්සේ පයින් යන සිංහාසනෙන් බැස්සුවේ. ඒ පයින් යනලා බස්සන් ඉස්සෙල්ලා උඹ ෂෝ ගොන් කතාවක් කිව්වේ. ඒ මොකද්ද බං ඒ? ඇයි බං උඹ කිව්වේ අපි දෙන්නනේ මේ සිංහාසනේ කුෂන් කරන ටෙන්ඩරේ ගත්තේ ඒකින්ද අපිම ආයි හදලා දෙන්නම් කියලා. අම්මපා ඔය ගොන් සිංහාසනේ වාඩි වුණාම කියවෙන්නෙම තල පුන්නක්කු කේප්ප ගොන් කතානේ බං. දැන් ඉතින් රිපෙයාර් කරලා දීහන්කෝ. ඒකනේ. මේ නව වසරේ ඉතින් ගිය වසරේ වෙච්ච දේවල් ටිකකුත් මට උඹලා දෙන්නගෙන් දැනගන්නත් තියෙනවා. අනේ ඉතින් ගිය වසරේ වෙච්ච ඒවා වෙලා අහවරයිනේ ඔන්. මොනවා හරි පත්තු ඉන්න වගේ යන්නේ. පුරෝන්නයි වහන්සේලාගේ වාඩි වෙයන්කෝ එන. අම්මපා මුව දියන්නේ. එහෙමයි වහන්සේ. ඉඳා එහෙනම් ඔක්කොටම ඉස්සෙල්ලා උඹලා දෙන්නත් මේ කුරක්කම් පිට්ටු කෑල්ලක් කාලා කොතල හිමුට පොඩ්ඩක් බීහල්ලා. අපිට ඔය හිමිබයින රෝගයක්වත් නෑනේ. වහන්සේම කොන්ටෝන්. මෙව්වා එහෙම ලෙඩට කන බොන එව්ව නෙමෙයි බං. මෙව්වට ඉතින් එහෙම ලෙඩ හොඳ වෙනවා නම් මෙච්චර කල් මූ හදලා දීපු මේ කෑම බීම එන අමාරුවෙන් හරි කාපු බීපු මම ඉන්නේ පෑ නිකන් කිසි ලෙඩක් නැති 18 ඉලන්දාරියා වගේ. හරි ඉතින් ඔන්න හැමදාම බනින හින්දා අද රැට ඔක්කොම තෙලෙන් හැදුවේ හොඳේ. ඇති යාන්තම් තෙලට කාපු කාලයක් මතක නෑ කියහන්කෝ. මේ මොනවද දැන් බෝ හැදුවේ? රතු කැකුළු බතට කරවිල තෙල් දාලා පතෝල ටෙම්පරාදු කරලා දියලබු ඉස්තුවක් දාලා නියන පලා මැල්ලුමට උඩින් තෙල් බින්දු 5ක් දාලා කුක්කුතලා. ඔය බලහන්කෝ ඉතින් මගේ චිත්තප්පීතිය කුඩු පට්ටම් කරපු හැටි. යකෝ තෙලෙන් කිව්වහම මං හිතුවේ බිරියානියක් එක්ක රෝස් චික් එක්ක එහෙම ඇති කියලා. අම්මා මමත් හිතුවේ එහෙමයි. ඒ උනාට තෙල් ඩිංගට පට්ටම රහට ආවා. හිටාන්කෝ පුරෝ උඹටත් දෙන්න. මොකද මොල කිව්වේ පට්ටම රහයි? අනේ මේ මන් නොදන්න බොගේ රහ. බොගේ තෙලට හැදුව කරවිල උඹම කාලා. ඔන්නම් උඹේ අතේ වියදම මට ගිනිසප රෙස්ටොරන්ට් එකෙන් උඩ දාන බත් එකක් අරන් ගියා. ඉදෝකෝ කන බණේමයි. දැන් මේ වහන්සලන්ගෙන් වාඩි වෙලා
කතා කරන්න තියනවා කියලා කිව්වනේ. මොකද්ද කියලා අහපන්කෝ. ඇදගෙන නාන්න නැතුව කටපියන් හිටු. ඊළඟ කන්න හදන්නේ. කටක්කෝ කියනවා වගේ නම් උඹ අර තෙලේ දාපු කරවිල ටිකක් අහන්. මල කරුමේ. මේ මම දැන් උඹලට ඉඳ ගන්න කියලා කිව්වේ ඇයි? කුරාම් පිට්ටු කියලා කොතල හිමුට බොන්නනේ. ඕ දෙන්න මාංශ. මම කාලා බොන්න. අයියකෝ. හරිනේ මතක් වුණා. උඹලා දෙන්නගෙන් මම මේ අහන්නමයි හිටියේ. මේ දැන් මේ ප්‍රාන්තේ මේ අලුත් අවුරුද්දේ මේ පළවෙනි මාසෙවත් මොකක්ක කුජීත කේස් එකක් ඇති නොවෙන්න රහස් පරීක්ෂක අංශයේ ප්‍රධාන නිලධාරියා විදියට කවුරු හරි හොඳ කෙනෙක් පත් කළොත් මොකද? දැන් පත් කළා තියෙන කාවද කියලා මන් දන්නේ නෑනේ බං. ඒක මේ රහස් පරීක්ෂකින්ද රහසක් විදියට තමයි තියන්නේ. කවුරුවත් දන්නේ නැහැ කවුද කියලා. කවුරුවත් දැනගන්න ඕනේ නැහැ. ඉතින් මට දැනගන්න කියහල්ලකෝ. උඹලා දන්නේ නැද්ද? අපි දන්නවා. ඇයි දන්නේ නේද අහන්නේ? අහන්නේද? අහන්නේ තිස්ස කරා මාලිගාවට කවුද එකේ ගලක් ගහලා බොල? අපි මේ මාලිගාවට තොපේ නෙමේ මගේ. එහෙනම් කරන්නේ. මොකද්ද බලම කිව්වේ? අන්නේ නෑ තරවසර. මේ වහන්සේගේ මාලිගාවට අයියා අප්පා ගල් ගැහුවේ. වෙනදට ගහන්නේ අසෝචි නැත්තම් කුණු බිත්තර හරි කුණු තක්කලිනේ. දැක්කෝ වැරදිලාද ගල් ගහක තියෙන්නේ. මේ කුඩු පට්ටම් වෙන්නම වැදිලා යෝන්. ඒක අහනකොට මුගේ මූණේ තියෙන හිනාව ගලක් ගහලාවත් ජනේලයක් කුඩු වෙන්නම ඒක වෙන්න බෑ වහන්සේ. වහන්සේට එහෙම එක ගලක් ගහලා නවත්තන්න කිසිම හේතුවක් නෑ. මොකද්ද ඔබ කිව්වේ? නෑ වහන්සේ. මම කිව්වේ වහන්සේට එහෙම තරහකාරයෝ එකෙක් කියලා නෑනේ. ගහනවා නම් ඉතින් ගල් කියුබ් 20ක් 30ක් විතර ගහන්න එපයි. එහෙමයි. අම්මපා මගේ මේ මගුල් කඩුව දිග තියෙන හරියට පොඩ්ඩක් කිට්ටු කරහන්. නෑ මං කියන්න උත්සාහ කළේ වහන්සේ. මාලිගාවට මල් ගහන්න ඕනේ කි. ඇයි මේ ගල් ගහන්නේ කියලා. අන්න එහෙම. ඒකනේ මේසා උත්තම දූරදර්ශී යහපත් කුප්ප නෑ මේ ඒක වැරදිලා කියෝනේ. මේ ජනහිතකාමී ශ්‍රේෂ්ඨ පාලනයක් කරන ඔබ වහන්සේගේ ඔටුන්න ගැලවෙන්න ගල් පාරක් ඇදලා අරින්න නැතිව ඇයි දන්නේ නේද ජනේලයක් කුඩු වෙන්න ගැව්වේ ඔන්. මගේ ජනේලයකට නෙමෙයි බොල ගල් ගහලා තියෙන්නේ. එහෙනම් තප්පුරේට ගල් ගහලා තියෙන්නේ. හරියට හරි. නෑ කියෝනේ. උතුරට පියවර 10ක් පසුපසට ගිහිල්ලා නැග්නිහිරට පියවර 5ක් ගමන් කරලා දකුණට අංශක 65ක ලම්බකව වමට අංශක 35ක ආනතියකින් පැයට සතපුම් 80ක වේගෙන් ග්‍රෑම් 250ක ගලක් දමා ගැහුවොත් ගල වදින්නේ මේ අබ ගහටනේ. බඩ සුවර්ද? ෂුවර් ගහනවා. වහන්සේ අපරාධ විද්‍යාව හා පාෂාණ විචල්්‍ය හා ලම්බක ඩිප්ලෝමා එකක් කරලා තියෙන මගෙන් දහන්නේ ෂුවර්ද කියලා. හරි. බට ඒ තරම් ෂුවර් නම් පොඩ්ඩක් ගිහලා ජනේල ගාව හිටගනි. මං ඒ කිව්ව විදියට ගලක් කියවලා බලන්න. හොඳ එකා වගේ මං වෙනුවට පොඩ්ඩක් ඒ ජනේල ළඟින් හිටගනි. බයනකෝ ඵලයන්කෝ. මගේ ගණන් මට ෂුවර් බං. අනික බය වෙන්න එපා. කොච්චර දුරක් මූට ගහන්නත් බෑ බං. කරුමේට පියාපත් දෙකයි කියලා. උඹේ කරුමේ ගලක්සේ පියාඹගෙන මගේ නළලට ඇවිල්ලා. පැණි බේරන්න පත බෑවුණා. එතකොට විකාරී බං. මූට ටාගට් නෑ. හරියට නිකන් අපි රොයල් පොලිස් වගේ කකුලට තියෙන වෙඩිල්ල ඔළුවට බං වදින්නේ. ඒක තමයි මට බය. මොනවද දැන් උඹලා දෙන්න ඔතන ඔය කුටු කුටු ගහන්නේ? මේ තප්පුරේට ගලක් ගහපු පරීක්ෂණය කරහල් ඈ. දේවියෝ ටික මාව කන්න හදනවා. බැරි වෙලා හරි උන්ට වැදුණා නම් කියලා. ඒකනේ. මොකද කොමේ එහෙමකට ගලක් ගහන්න බැරි එක. ඌයිතර. මොකද්ද බල උඹ කිව්වේ? නෑ මං කිව්වේ මේ. යකෝ ප්‍රාන්තේ ආරක්ෂාව අවුල් හොඳේ. රහස් ආරක්ෂක නිලධාරිය බුදියගෙනද බං මේක ඉන්නේ. මට ආරංචියක් ආවා මේ තනින් තන ජාතික ආරක්ෂාවට තර්ජනය වෙන සිද්ධි මේ අවුරුද්දේ කරන්න ඉන්නවා කියලා කට්ටිය. ආරක්ෂාව තර කරහල්ල ඈ. අපේ ආරක්ෂක නිලධාරිය එව්ව ගානට කරනවා වහන්සේ. හෝටලේ අවන්හලේ බාර් වලට විශේෂ ඔත්තු සේවා තර කරලා තියෙන්නේ. ඔව්. අන්න හරි. ඔන්න ඔව්වේ තමයි දෙකක් දැම්මාම සංග්‍රාම වලට පිමුරුපත් සකස් කරන්නේ. වහන්සේ. සංග්‍රාම කිව්වා මතක් වුණේ. මොකද? පිටරටින් ඉඳන් හොර රහසේ ගෙන්නපු උදළුතල වගේ හම්බ වෙලා තියෙනවලු. ඔන්න ඉතින් ඔය බලහල්ලකෝ. මොකක් හරි ලෝ බජට් යුද්ධයකට ලෑස්ති වෙනවද දන්නේ නැනේ කට්ටිය. ඔය රටින් ගෙන්නපු උදළුතල නම් කිසි ගාලා කැපෙනවත් ඇතිනේ බං. බය වෙන්න එපා වහන්සේ බය වෙන්න එපා. උදළු තල වලින් කරන්නේ වගා සංග්‍රාමනේ. ඔබ වහන්සේ දැන් ගිහිල්ලා පොඩ්ඩක් සතබිලා ඉන්නකෝ. අපි ගල ගහපු එකයි ගලයි දෙකම හොරාවක් ඇතුළත අරන් ඉන්නකෝ. ගහපු ගල ගේන්න ඕනේ ඒක තියෙනවනේ. ගල ගහපු එකයි ඒ වගකීම පැහැර හැරපු ආරක්ෂක නිලධාරියවයි. අවසර රාජසභාවට අරන් වරෙල්ලකෝ. මම යනවා හැතපෙන්න. මචං පොරෝ ආරක්ෂක නිලධාරියේ පත් නොකර ඒ පඩිය අපි දෙන්න ගත්ත කියලා මාට්ටුනොත් නම් කන්න තමයි වෙන්නේ පුතෝ ඈ. බලන් ඉඳලා හරියන්නේ. දවසේ පඩියට දෙන්නේ හොයාගෙන ඇවිල්ලා. ගල ගහපු එකයි ආරක්ෂක නිලධාරියා කියලා පෙන්නමු. වහින් යන්න. මේ මචං. අපේ පවුලගේ නංගිද? නෑ මං මල්ලි ඉන්නානේ. ඌට කියමු ඉලක්කයට ගල් ගැසීමේ නිලධාරියෙක් සේවයට අනුයුක්ත කරගන්න යන්නේ
මම තමයි යව්වේ කියන කියමු. ඌව පිළිදෙමු. ඈ යකෝ ಜಾති පතන්න ඕන මස්සිනාල බං උඹලා. ඔව් ඈ අවසර පස්වාන් දාසකට සතර කර දියවලල්ලට හිමතලාවට දියතලාවට දිවත් සෙලනා නරින්ගේ දුක නිවාසන සාලන්නට පහළ වූ මේ ඉන්න ආතුරයින්ට දුක කාන්තරාවක් කරදරයක් පැල්පැන්නුවක් දියපැන්නුවක් අනවිනයක් කොටිවිනයක් බන්ධනයක් පුරෝ මෙමුණේ බං ඔය කියවන්නේ කුටා ගිය අවුරුද්දේ කොම්බෙන් ගිය ආර්ථිකය යථා තත්ත්වයට පත් කරගන්න මේ අවුරුද්ද මුල ඉඳලා රැට දේවාලෙක ටෙම්පරියක් අදිනවා බං හොඳට යාතිකාවක් කියුනේ බං අවසර පස්වාන් දාසක හරි ඔය මඩ ඉක්මනට නඩු ටික ගනින්කෝ. පළවෙනි නඩුව කැඳනිතිකම වටර උමේ පවත්තන් ගිය කොලකඳ කඩේ මංකොල්ල කෑම මේ එව්ව දින නියමයක් නැතුව කල්දා හල්ලා අර ගල් නඩුව ගනින් බං. පුරෝ 35 නයිට් එකේ ෆස්ට් සින්දුව කියනකොට අපේ තප්පුරේට ගලක් ගහපු නඩුව දැන් ගත්තනම් නඩුව ගන්න තමයි මේ හදන්නේ ජනතා බදු මුදලින් නඩත්තුවන ඒසා විශාල තප්පුරේ ජනතා බදු වලින් පැවැත් වූ වසර අග 31 නයිටේ නයිටියක් අදන් ගීතයක් ගායනා කරන විට ඒකට ඇති වූ කුජීත සානුකම්පිත හැඟීමෙන් තප්පුරේ දෙසට විසි කරන ලද කැටකබිලිත්ත ගැන පවරා ඇති නඩුව විමර්ශනය කරන්නයි මේ යන්නේ. මොකක්ද යකෝ කැටකබිලිත මේ මෙච්චර කොම්බ ගලක් ගහලා තියෙන්නේ හරියට චෝදනාව කොටු කරන් නැත්තම් මේ නඩු භාණ්ඩය වල පුරෝම් බෑලුවට හොඳද තරවසර දේවිය තප්පුරේට ගල් ගැසීම චෝදිතයා කළුගල් පාතගේ කබොක්සිරි රාජකාරී ප්‍රාණාරිය නිලධාරියා සේවය අතර පලා ගොස් ඇත විමර්ශනය කළේ අපි කෝකිලයා. එහෙමද? එහෙනම් සංසිද්ධිය මුල ඉඳලා කිව්වනම් බලන්න කෝකිලයෝ. අවසර පස්වාන් දහසකට ස්වාමීනි මේ කළුගල් පාතගේ කබොක්සිරි තැබෑරුම වහන කිට්ටුව තප්පුරේ අතරින් ඉතා වේගෙන් ගමන් කරමින් හිඳ තිබෙනවා. මේ ඔව්ව වැඩක් නෑ බං. තප්පුරේට ගලකින් ගැහුවයි කියලා හපංකෝ. වහන්සේ ගැත්තාට අඩු කම්පා කරන්න. නගරේ තියෙන එකම හෝරා ස්තම්භයේ වහන්සේගේ මූණ මැද්දට කටු දෙක දාලා ඒක හදලා තියෙන හින්දා මිනිස්සු ඒක වැහෙන්න අසූචි ගහලා තියෙන වහන්සේ. කිච්චකරේ බාරවන්න කලින් වෙලාව බලාගන්න විදියක් නැතුව එන ගමන් තමයි තප්පුරේ පැත්තෙන්ගේ මහා මූසල අඩෝන හඬ ඇහුනේ. මම ශබ්ද නගන වෙලාව ඇහුවා. කිව්වේ නෑ. ඒකින්ද මම බැරිම තැන තමයි පුංචි ගල් කඩਿੱත්තක් අරගෙන ගහලා වෙලාව ඇහුවේ. ඔයද මොන වෙලාවක්ද? බුදු අම්මෝ කියලා ඇතුළට දිව්වා. මම තමයි රුමට දිව්වා. එච්චරයි. අතිශය හදිසි අතත්වයක් යටතේ ඇතිවන සාධාරණ මානසික කැළඹිලි වලින් මතුවෙන ඉච්ඡා බංගත්වයට පෙර ඇතිවෙන ප්‍රවේගකාරී සිතිවිලි වල ඇති සාමාන්‍ය තත්ත්වයේ තේරුම් ගැනීමෙන් අනතුරුව චූතිත නිදොස් කොට නිදහස් කරනවා. මොකද්ද බං ඒ තීන්දුව? පස්සේ අහුවෙන්නේ බං. ඒ පස්සේ අහුවෙන්නේ කිව්වේ මටද? තොට නෙමේ මට. එහෙනම් කොහොමද?